හරිනේ හරි. එතකොට මේ ඔන්නමයි කතා කරේ අපි මේ කෑල්ල හරිනේ මහන්සිද මේ කරගෙන යමු. මේ අනිවාර්යෙන් මහන්සි වෙන්න. හරිද? ඒ කියන්නේ මේ Taman සාමාන්‍ය දැන් ඔයාලා දැන් මේ කියන්නේ ඉවර වෙලා ඇවිල්ලා තියෙනවානේ. ඔයාලා ඉවර වෙලා ඇවිල්ලා ඔයාලට දැන් මේ අර නිකන් ඉඳලා O levels ඉවර වෙලා නිකන් ඉඳලා දැන් ඇත්තට වැඩ කරන්න හුරු නැති වෙලානේ තියෙන්නේ. එතකොට ඉතින් ඒකට කාලයක් ට්‍රැක් එකට වැටෙන්න හුරු වෙන්න කාලයක් යනවා. හරිද? ඒක ගැටලුවක් හිතා ගන්න එපා. අපේ වැඩත් එක්ක එකතු වෙලා කරගෙන යන්න. අනිවාර්යෙන්ම ඔයාලා දැම්ම ඉඳන් කවදාවත් ටයිම් ටේබල් එකකට වැඩ කරන්න එපා. හරිද? ඔයාලගේ මේ කාලේ ජීවිතේ තියෙන්න ඕනේ කොටස් දෙකයි. හරිද? මේ කොටස් දෙක තමයි එකක් ඔයා ගෙදර ඉන්නවනම් ඔයා අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? පාඩම් කරන වැඩි. ඔය පාඩම් කරන කෑල්ල ඇතුලේ සබ්ජෙක්ට් තුන බෙදා ගන්න. හැබැයි සබ්ජෙක්ට් තුන බෙදා ගන්න මොකද්ද? පර්සනලයිස් විදිහට. හරිද? ඒ කියන්නේ දැන් ඔයාට අමාරුම එකක් තියෙනවා. දැන් හිතමුකෝ SFT අමාරුයි කියලා. ඔය SFT වැඩිපුර කාලයක් බලන්න. දැන් BST ඇග්‍රි කරනවා කියලා හිතමුකෝ ඔයා. ඔයා ඒ දෙකේ බැලන්ස් කරලා පාඩම් දෙක එකට කරලා බලන්න. හරිද? එතකොට ඒකේ පාඩම් 9ක් විතර තියෙනවනේ. එක සමාන. හරිද? එතකොට බොහෝ තියෙන ඒකේ කරුණු මොකද? එක සමානයි. හරිද? ඒකින්ද මේ ඒ විදිහට මැනේජ් කරගන්න. පොඩ්ඩක් වයිස් වෙලා මේ ඒ දේවල් වැඩ මේ මැනේජ් කරගන්න. හරිද? ඊළඟ එක තමයි ඔයා හොඳ කෑම වේලක් ගන්න. ඔය හොඳ කෑම වේලක් කියන කතාවේ මම කියන්නේ මේ ಗುಣ කෑම වේලක් ඈ. ඒ කියන්නේ දැන් අර ඔය කතාවක් තියෙන දරුවනේ අපේ ඇඟේ මේ හැදෙනවා ෆ්‍රී රැඩිකල්ස් කියලා. මම ඕක ඉස්සරහට පන්තියේදී කියන්නම්. එතකොට ඒවා හින්දා තමයි අපිට ස්ට්‍රෙස් එක බිල්ඩ් අප් වෙන්නේ අපේ ඇඟේ. හරිද? එතකොට මේ ස්ට්‍රෙස් එක බිල්ඩ් අප් වෙන එක අඩු කරගන්න පුළුවන් ඔය ෆ්‍රී රැඩිකල්ස් කියන ඒවා මේන්ටේන් කරගත්තොත්. හරිද? ඉතින් ඕවා එක එක හේතු හින්දා එනවා. මම ඒවා කියන්නම් ඉස්සරහට. මොන හරි මේ ඒ දේවල් ගැන දැනගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න මම කියන්නම්. මේ ඉතින් ඔය ස්ට්‍රෙස් එක පාලනය කරගෙන වැඩ ටික කරගන්න ඕනේ. ඒකයි මම කිව්වේ අර හොඳ එහෙම නැත්නම් ಗುಣ කෑම වේලක් ගන්න කියලා. හරිද? මේ එච්චරයි. දැන් ඒ කියන්නේ ඔයා මේකේ කරන කැපකිරීම හොඳටම කරන්න. හරිද? ඒ කියන්නේ දැන් ඇත්තටම කිව්වොත් ඔයාලගේ වයසත් එක්ක ඔයාලට වෙන වෙන දේවල් වලට ඔළුව යනවනේ, හිත යනවනේ. ඒක ඉතින් ඔය වයසත් එක්ක සාමාන්‍ය දෙයක්. හරිද? එතකොට ඒක අදාළ ට්‍රැක් එකේ තියාගන්න ඔයා මහන්සි වෙන්න. හරිද? අපේ අපි ඒ ලෙවල් ක්ලාසස් යද්දිත් අපිට ගුරුවරු කියපු දෙයක් තමයි ඒ කියන්නේ මේක හොඳ කියමනක් මතකයි මේ මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වුණොත් හාන්සි වෙලා ඉන්න තියෙන කාලේ මහන්සි වෙන්න කියන එක. හරිද? මහන්සි වෙන්න වෙනවා කියන එක. හරිද? ඉතින් ඒකින්ද එහෙම කරගන්න එපා. වැඩ ටික කරන්න දැන් ඉඳන්. හරිද? දැන් අපි දේශගුණයේ ඒකක යනවනේ. දැන් දේශගුණයේ ඒකකේ ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේනේ කරන්නේ. ඉතින් ඕක කිසි දෙයක් නෑ. අපි ડોකියුමන්ට් එක දීලා තියෙනවා. ඒ කරන පේපර් ටික දෙනවා. ඒක ගානට බලාගෙන පාඩම් කරගෙන යන්න දැන් ඉඳලා. හරිද? බැරි වෙන්නේ නැහැ. දැන් ඉඳලා වැඩේ ගහන්න පේපර්ස් ටික එනවා. පේපර්ස් ටිකට මාක්ස් ගන්න ඕනේ. හරිද? ඒ ටික හරියට කරගන්න ඕනේ. ඒකින්ද දැන් ඉඳන් තියරි එක බලා ගන්න. හරිද? මම කියන්නම් තියරි එකට අනුව කොහොමද ලියන්නේ කියලා. දැන් ඔයාලට ප්‍රැක්ටිකල් එකෙත් මම කියලා දුන්නානේ. කොටස් ඒකට අනුව හරියටම තියරි එකට උත්තරේ ලියන විදිහ මම කියලා දෙන්නම්. හරිද? දැන් මේක අපි දරුවනේ මේ සබ්ජෙක්ට් එක කියන ඔයාලගේ සබ්ජෙක්ට් එකම කරලා කොළඹ යුනිවර්සිටි එකට ගිහිල්ලා ඒකෙන් මේ ඩිග්‍රී දැන් ඇත්තටම කිව්වොත් ඔයාලට බේසික්ස් තියෙනවා. හරිම පොඩි දේවල්. හරි. ඒකට ඊට වඩා ලොකු මේ ප්‍රමාණයක් කතා කරනවා යුනිවර්සිටි එකකදී. හරිද? ඉතින් මේ ඒකින්ද ඔය මූලික අඩිතාලම ඔයා හරියට දාගන්න. හරිද? ඒකින්ද මග නොහැර ඔය හැම එකක්ම මම කියන වැඩ දෙන පාඩම් ටික තීරිස් ටික ඉවර කරන්න ඕනේ. හරිද? මහන්සි වෙන්න. එතකොට දැන් මේ තව කාට හරි හිතනවා නම් දැන් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ කියලා ඒක ඇත්තටම තියෙන්නේ මේ ඔළුවේ තියෙන එකක්. හරිද? පාඩම් කරන්න හිතෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඔයාට උනත් මුලින් පාඩම් කරන්න බෑ. හරිද? ඔයාට පාඩම් කරන්න පුළුවන් පොතක් කරන්. මට උනත් බෑ. ඇයි? අපි මුලින්ම කරන්න ඕනේ තියරියක් තියෙනවා. තියරි කියවගෙන යන්න ඕනේ එකපාරක්. ඊට පස්සේ තව පාරක් මොකද? තව පාරක් කියවගෙන යන්න. ඊළඟ පාරක් පාඩම් වෙනවද? නෑ. තව පාරක් හොඳට කියවන්න ඕනේ. මේකේ කරුණු මේවා මේ ටික තමයි ගොනු වෙලා තියෙන්නේ. එතකොට දැන් තුන්වෙනි පාර හතරවෙනි පාර ඔයාලට යද්දි තේරෙනවා මේකේ තියරි පාඩමක් නෑ. මේකේ මෙහෙමයි මේකේ මෙහෙමයි මෙහෙම තමයි ගොනු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මතක් කරලා බලනවා. මේකේ මතකයිද? මතක් කරලා බලන්න. සමහර ඒවා මතක නෑ. හරිද? ඒවා පාඩම් කරනවා. අන්න එතකොට තමයි පාඩම් කරන එක පටන් ගන්න ඕනේ. හරිද? එක එක ක්‍රම try කරලා බලන්න. දැන් මේකේ කාලේ තියෙනවනේ දැන් ටිකක් ඔයාලට. ඒකින්ද මාසයක් එකමාරක් යනකම් try කරලා බලන්න. මතකයට ගන්න. අනිත් එක ගිරව් වගේ කියන්නම ලෑස්ති වෙන්න එපා පාඩම් කරන්න. හරිද?
ගාණක් තියෙනවා නම් අනිවාර්යෙන් ගණන් හදන්න. ගණන් බැලුවා කියලා ගණන් පුරුදු වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ SFT වලත් එහෙමයි. දැන් අපි BST වල පොඩි පොඩි ගණන් තියෙනවනේ ඒවා හදන්න. එක එක ගැටලු දෙනවනේ මම. ඒවා හදන්න. මේ අනිත් එක ලියන්න, කියවන්න, බලන්න. ඔය තුනෙන් මතක හිටිනවා. හොඳම දේ තමයි ගෙදර වයිට් බෝඩ් එකක් තියෙනවා නම් වයිට් බෝඩ් එක අරගෙන පාඩම මං කරනවා වගේ කරන්න. හොලේ බලන්න හරි කමන්නේ කරන්න. හරිද? කොහොම හරි ඔළුවට මතකට දාගන්න, මතකට දාගෙන ඒක මෙහෙමයි දැන් මතකය කියන එක දැන් ඔයා ඔළුවට දාගත්ත කියමුකෝ. ඔයා ඔළුවට දාගත්තට දරුවෝ ඔය මතකය කියන එක එක දිගට තියෙනවද? මතකයේ ස්වභාවය තමයි අමතක කරන එක. හරිද? ඒ කියන්නේ ඔළුවේ ස්වභාවය, මොලේ ස්වභාවය තමයි අමතක කරන එක. ඉතින් අපි ඒක නිතර නිතර මතක් කරන් ගියාම මොකද වෙන්නේ? නිකම්ම මතක වෙනවා. එෆර්ට් එකක් දෙන්න ඕනේ නැහැ. විභාගය අන්තිමේදී මතක ඉන්නවා. හරිද? ඒකට මම ඔයගොල්ලෝ ට්‍රික්ස් ටිකක් හොඳ දේවල් ටිකක් කියන්නම් ඉස්සරහට. හරිද? මේ මම කියන්නේ යාළුවොත් ඉන්නවා නම් සම්බන්ධ කරන්න අපිත් එක්ක. හොඳ ගමනක් යන අපේ ප්ලෑන් වගේක් තියෙනවා. අපේ සැලසුම් වගේක් තියෙනවා. ඒ වගේම අපේ ප්‍රොජෙක්ට් එකක් අපි කරන්න හිතාගෙන ඉන්නවා. දැන් ඔයාලා A levels පාස් වෙලා කැම්පස් යනවා කියමු. කැම්පස් පොත දානවා කියමු. ෆිල් කරනවා කියමු. එතන විතරක් නෙමෙයි. කැම්පස් එකේ ගිහිල්ලා කෝසස් තෝරගන්නේ. ඔයාට හරියටම මොනවද ඔයාගේ තියෙන ස්ට්‍රෙන්ත් එක්ක ඔයා මොනවද තෝරගන්න ඕන කෝසස්. ඒවා සේරම අපි ෆිල්ටර් කරලා ඔයාලට කියන්න. මොකද අපි මේ ඩිග්‍රී එක කරලා දරුවනේ යුනිවර්සිටිස් වලින් එඩියුකේටඩ් වෙලා එළියට ඇවිල්ලා ඉන්නේ. හරිද? මේ සබ්ජෙක්ට් එක ගැන බයෝසිස්ටම්ස් ටෙක්නොලොජි කරපු උපාධිධාරියෙක් කරන්න වෙන කවුරුත් දන්නේ නැහැ දරුවනේ. ඉතින් ඒකින්ද ඔයාලා ගන්න තීරණේ හරියට ගන්න. හරිද? මේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් පන්තිහ සම්බන්ධ වෙන්න ඕන නම් මම නම්බර් එක කියන්නම්. මේකට WhatsApp message එකක් දාන්න BST online කියලා. 070 75 23යි 358 කියන අංකයට හෝ 071 65යි 58යි 955 කියන අංකයට WhatsApp එකක් දාන්න. දැන් දේශගුණ ඒකකේ ආරම්භ වෙලා තියෙන්නේ. දැන් අලුත් පන්තියක් පටන් ගන්නවා. ඒකට සම්බන්ධ වෙන්න ඕන නම් මැසේජ් එකක් දාන්න. මේ වැඩ ටික කරගෙන යන්න. හරි BST online කියලා මැසේජ් එකක් දාන්න. මේ උපරිම ස්ට්‍රෙන්ත් එක අරගෙන වැඩ ටික කරගමු. මම ට්‍රික්ස් ටිකක් ඔයාලට කියලා දෙන්නම්. හරියට කොහොමද මේ ගේම් එක ගහන්න ඕනේ කියලා.